Hello guys, මම අද ඔයාලට crispy fried prawn recipe එකක් අරගෙන ආවා. අපි ඉස්සර වෙලාම ඉස්සු ටික සුත්ත කරගෙන ඉමු. මේ විදිහට මම ඉස්සු ටික හොඳට සුත්ත කර ගන්නවා. මේක කට් කරලා මේ විදිහටම සුත්ත කර ගන්නනේ නැත්නම් වැලි හිටිනවා. මේ විදිහට මම හතුරක් අරගෙන කට් කරලා හොඳට මේක සුත්ත කර ගන්නවා. සීසන් කරගන්න කලින් අපි හොඳට සුත්ත කරගමු. සීසන් කරගන්න තමයි මම දැන් යන්නේ. කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම මම එකට සොයා සෝස් ටිකකුත් එකතු කර ගන්නවා. මේකට මම දැන් දෙහි චුට්ටකුත් එකතු කරනවා. මොකද සී ෆුඩ් වලට දෙහි දැම්මම හරිම රසයි. මේක හොඳට මික්ස් කරලා මම මේක ස්ටික් කරගන්න තමයි දැන් යන්නේ. ස්ටික් ටික මේ විදිහට ගහ ගන්නවා. එතකොට පිළිවෙලයි ලස්සනට තියෙනවා. සේරම මේ ඉස්සු ටික මම මේ විදිහට ස්ටික් කර ගන්නවා. බලන්නකො ලස්සන දැන්. මම දැන් මේක චුට්ටක් තම්බ ගන්නවා. ඉස්සු ටික ඔක්කොම පෑන් එකට දාලා මම මේකට සීසන් කරගත්ත ලික්විඩ් එකත් එකතු කරනවා. පොඩි වෙලාවක් මම මේක පෑන් එකේ තම්බ ගන්නවා. දැන් නම් ඒක රෙඩි. මම දැන් බැටර් එක හදා ගන්නවා. පිටරයක් දාලා ඒකට මම ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි කෝන් ෆ්ලවර් පාන් පිටි දාලා ටිකක් තික් එකට බැටර් එකක් හදා ගන්නවා. මේ විදිහට ටිකක් තික් එකට බැටර් එක හදාගත්තට පස්සේ මම දැන් ඉස්සු ටික මේ විදිහට බැටර් එකට දාලා පාන් කුඩු වල දවටගෙන හොඳට කෝට් කර ගන්නවා. ටිකක් තද කරලා මේක අසුර ගන්න ඕනේ. මේ විදිහට අපි ඉස්සු ටික හරි ගස්ස ගත්තට පස්සේ අපිට තියෙන මේක ෆ්‍රයි කර ගන්න. දැන් මම හොඳට තෙල් රත් වෙන්න දානවා පෑන් එකට. මේ ටික සාමාන්‍ය මද ගින්දරේ බැද ගන්න රන්වන් පාට වෙනකම් බැද ගන්න. මේ විදිහට මම පරිස්සමට දාගෙන මේක හොඳට ෆ්‍රයි කර ගන්නවා. මේ ගානට වගේ ආවහම නම් ඇති. දැන් ලස්සනට තියෙනවා. සේරම ටික මෙහෙම බැදගත්තාම මේ වගේ ඩිෂ් එකක් තමයි අපිට හැදුනේ. මේක හරිම රසයි. කමෙන්ට් එකක් දාගෙන යන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරගන්න එපා. බයි.